ඔයාලගේ බයික් එකත් සර්විස් එකට දාගන්න මෙහෙමයි. සර්විස් එකට දාන්න කලින් ඔයාලට පුළුවන් බුකින් එකක් ඉස්සෙල්ලාම ඔන්ලයින් දාගන්න. සෝ එතකොට මේ බුකින් සිස්ටම් එකට එන්නේ අපි මෙතන තියෙනවා QR කෝඩ් එකක්. ඒ QR කෝඩ් එක ස්කෑන් කරාට පස්සේ මෙන්න මේ වගේ පේජ් එකක් ඕපන් වෙනවා. right? ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. මොකද by default තියෙන සර්විස් එක කියලා තමයි තියෙන්නේ, full service කියලා. ඊට පස්සේ අපි දැන් කියමුකෝ හෙටට ඔයාලට මේ බුකින් එකක් දාගන්න අවශ්‍යයි. ඒ කියන්නේ හෙට කියන්නේ 18 right? February 18. එතකොට ඔයාගේ නම ඉස්සෙල්ලාම ෆිල් කරගන්න. දැන් මගේ නම නම් මම දානවා මිෆ්සාල් කියලා. මිෆ්සාල්. එතකොට මගේ ෆෝන් නම්බර් එක 123456 කියලා දානවා. ඊට පස්සේ මගේ බයික් නම්බර් එක WPBDK හරිද 1234. ඊට පස්සේ මම බයික් එකේ මොඩල් එක දානවා Honda Dio හරි එහෙමත් නැත්නම් Dio කියලා හරි දාන්න පුළුවන්. ඊට පස්සේ මගේ ඊමේල් ඇඩ්‍රස් එක right ඔන්න මගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ මම දාන මොකක්ද තියෙන ඉෂුස් ටික කියලා බයික් එකේ. හරිද? petrol issue කියලා දානවා. petrol issue, brake binding, brake petrol issue and brake binding කියලා දානවා. දාලා ඊට පස්සේ confirm booking button එක press කරන්න. press කරාට පස්සේ දැකද ඔයාට මෙසේජ් එකක් එනවා මෙතන මේ booking placed successfully. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ දාපු booking ID එක මෙතන booking order number එක මෙතන පෙන්නනවා. එතකොට ඒකට අදාළ booking ID එක මේකයි. ඊට පස්සේ ඒකට සම්බන්ධ විස්තර ටික හැම එකක්ම මෙතන දාලා තියෙනවා. date එකයි, ඔයාගේ නම, ඊට පස්සේ phone number එක, email address එක, bike එකේ නම, ඊට පස්සේ ඔයා දාපු විස්තර ඔක්කොම මෙතන details ටික පෙන්නනවා. පස්සේ පුළුවන් ඔයාට booking එක accept කරාද නැද්ද කියලා ඔයාට garage එකෙන් බලා ගන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට මේ තියෙන booking එක තියෙනවානේ. මේ booking confirmation එකක් ඇත්තටම ඔයාට email එකක් කරහා එනවා. මම ඔයාට ඒකත් පෙන්නන්නම්. එතකොට අපේ email එකට ගියාට පස්සේ මේ දැක්කද? confirmation message එකක් ඇවිල්ලා තිනවා. Sachi Motors booking received booking number 2 කියලා. මේ ඒකට අදාළ විස්තර හැම එකක්ම මෙතන ඔයාට booking confirmation එකක් ඇවිල්ලා තියෙනවා. ඒ බයික් එකේ නම්බර් එක මොකද්ද, ඔයාගේ නම, booking date එක මොකද්ද, වෙලාව හැම එකක්ම මෙතන පෙන්눔 කරනවා. right? ඊට පස්සේ ඔයාට පුළුවන් පස්සේ ඔයාට අවශ්‍ය වෙලාවක ගිහිල්ලා මේ booking එක accept කරාද නැද්ද කියලා බලන්න පුළුවන් මේ reference number එක දාලා. අපි ඉතින් දැනට මේක refresh කරලා බලමු. මේ number එක copy කරගන්න. මම නිකන් test එකක් පෙන්නන්නම්. right? මේක රිෆ්‍රෙෂ් කරලා රිෆ්‍රෙෂ් කරාට පස්සේ මේ page එක ආයෙත් load වෙනවා. එතකොට ඔක්කොම empty තියෙන්නේ. ඔයාලට පුළුවන් ඒ අදාළ booking number එක මෙතන දාලා track කරන්නත් පුළුවන්. right? so එතකොට තාම මෙතන පෙන්නන booking එක තාම pending කියලා. කියන්නේ garage එකකින් තාම accept කරලා නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඕනම වෙලාවක ඕනම තැනක ඉඳලා booking එක දාගන්න පුළුවන්. thank you.